මහතේ නම කියන්නකෝ. රාජා. රාජා. මහතේ මොනවද කරන්නේ? මේසන් වල. මේසන් වලනේ. හරි. දැන් මට කියන්නකෝ මහත්තයා වෙච්ච දේ සිදුවීම කියන්නකෝ. මොකක්ද උනේ කියලා. මීට අවුරුදු කීපයකට උඩදී හ්ම්. මාක් කන්නක කුඹුරු වැඩ කාලේ. හයමාරට එනවාගේ මහවැත්ත කරලා මම විලට ගියා. හොඳටම වහිනවා. හොඳටම වහිනවා. හයමාර කියන්නේ හවස. හවස. හ්ම්. ඒ ගිහිල්ලා විලට ගියේ වක්කඩ ටික මැදලා එන්න ඇස වැඩි හින්දා. හ්ම්. ඒ ගිහිල්ලා මං ගෙනිච්ච ආයුධ තියලා කුඩේ ටෝච් එක විතරක් අරගෙන ආපහු ආවා. ආයුධ මොනවද ගෙනිච්චේ? ආයුධ ගෙනිච්ච පිහියයි හ්ම්. කුඩේ උදැල්ලයි ටෝච් එකයි ඊට ගරන් ගියේ කුඩේ ටෝච් එකයි උදැල්ලයි පිහියයි වෙලේ තියලා හ්ම්. කුඩේ ටෝච් එකයි අරගෙන ආපහු ආවා. හ්ම්. ඒ එනකොට පාර තියෙන තුම්මන් හන්දියක් තියෙනවා. තුම්මන් හන්දිය ගාව තියෙනවා ලොකු හරිමාර ගහක ඒ දවස්වල තිබ්බ පුදුටි බෝල් ගහක. හ්ම්. එතනින් එනකොට මට නිකන් ගෑම් කෙනෙකුගේ කටහඬක් ඔහොම ඉන්නකෝ කියලා අහුණා. ඒ කියන්නේ මේ වැස්සේද? වැස්ස ඌගාල වහිනවා. හ්ම්. කියන්නේ මේ මිනිස්සයා පේනට පෙන්න ගන්නට වහිනවා. වහිනවා. පාරේ වෙන කවුරුත් නැහැ. පාරේ කනක ඒ හරි ගියක්වත් මුකුත් නැහැ. කියන්නේ කැලෑ. කැලගෙන පාළු. පාළු. කැලෑ නෑ. හ්ම්. ඒකත් වතු තියෙන්නේ පාළු. පාළුයි. හ්ම්. ඔතන බොයිට කලිනුත් මේ ඔය වගේ සිද්ධි තුනක්. හ්ම්. ඊට පස්සේ මං කෝකට හරි කමන්නේ කියලා මේ වැස්සේනේ. ඔව්. අතට යටින් බැලුවා. මොකක්ලා මොකද්ද කිව්වේ? අතට යටින් නෑ ඔහොම ඉන්නකෝ කියේ. ඔහොම ඉන්නකෝ කියේ. ගෑනු කටහඬ. හ්ම්. ආයේ නෙමෙයි ඉතින් බොහොම හිමීට හ්ම්. ඔහොම ඉන්නකෝ කියලා කිව්වා. ගෑනු කටහඬ. මම ඊට පස්සේ මට නිකන් සැකයි. මම අතට යටින් බැලුවා. හ්ම්. ඒ බලනකොට කොණ්ඩේ මෙහෙම හිටගත්තාම කොණ්ඩේ මෙතෙන්ට දිගයි. කකුල් දෙක ගාවට දිගයි. කකුල් දෙක මුණ පේන්නේ නැහැ. තනිකර කොණ්ඩෙන් වැහිලා. අනිකල කොණ්ඩේ වැහිලා කොහොම ඉස්සරහට කොණ්ඩේ දාලා හ්ම්. මෙතෙන් තමයි. හ්ම්. ඊට පස්සේ ඇඳුමක් පේන්නෙත් නැහැ. මුකුත් පේන්නේ නැහැ. සම්පූර්ණ කළු පාටට කොණ්ඩේ විතරයි. හ්ම්. හ්ම්. ඔළුව පේනවා කොණ්ඩේ පේනවා මේ කකුල් දෙකේ චුට්ටක් පේනවා. හ්ම්. ඒව ඉතින් එච්චරම පැහැදිලිව බලන්න තරම් මේකක් නෑ ඒ වෙලාවේ. හ්ම්. ඒ වගේම මං දැන් කල්පනා කරා මේක නෝක මං ටිකක් පෞසවටෙන් කිව්වා. හ්ම්. ඒකීකම පස්සෙන් පස්සට ගියා. හ්ම්. ඒ ගියාම එතන ඉඳලා සාමාන්‍ය මීටර් 150ක විතර දුරින් අයියලා ගෙදරට. හ්ම්. උඩට අරගෙන ඒ වෙනකොට මට දාඩිය දානවා. දාඩිය කියන්නේ ඉතින් අය මේ වැස්සෙම. වැස්සේ කියන්නේ නෑ වාගේ දාඩිය. හ්ම්. දාඩිය දාගෙන මං දිව්වා අයියලා ගෙදරට. අයියා පිරිච්ච යන්න යනවා. ගාලේ කියලා. ඒ අනකොට එයා දැනගත්ත මොකක් හරි කියලා මගේ අතින් අල්ලගෙන ඔළුව අත ගාලා පිරිච්චන් ටිකක් දීලා මොකද උනේ කියලා විස්තරේ කිව්වා. හ්ම්. මම මට බලන්න යන්න ඕන අයියේ කියලා. හ්ම්. එනවා අපි දැන් ටිකක් වෙලා ඉඳලා අපව ගියා ඉතින් බලන්න. හ්ම්. බලන්න යනකොට ඉතින් මොකුත් නැහැ. ආවෙලම ගියා. ඒ ගානට විනාඩි 10ක් 15ක් වගේ ඉඳලා අපව ගියා. හ්ම්. යනකොට ඒ විදිහට වහිනවා. හ්ම්. ඒ ගියාට ඉතින් මොකුත් නැහැ සිද්ධියක්. සිද්ධියක් නැහැ නේ. කියන්නේ ඉතින් අර වඳුරු යස්සනේ කියලා. හ්ම්. වඳුරු යක්ෂණී. තව කට්ටිය දැකලා තියෙනවද? අවුට කලින් දැකලා තියෙනවා. ඒත් අපේ අයියා කෙනෙකුත් බය වුණා උතන. හ්ම්. එයා රෑ බාප්ලා ගෙදර ගිහින් ඒ උඩ එතුමන් හන්දින් උඩහට යන්න ඕන. හ්ම්. ඒ වෙලාව කියන්නේ ඒ ඒ ටයිම් තමයි. 6:00 7 වගේ. හ්ම්. ඒ තුම්මන් හන්දි තමයි ඉන්නේ නේ. එතන හැපෙන්නේ පන්සල් වත්තක්. බගල පන්සලේ. හ්ම්. පුන්නේ බගල පන්සලේ වත්තක් හ්ම්. තියෙනවා. ඒක පාළු වත්තක්. හ්ම්. ඒක තමයි දැක්කේ නේ මහත්තයා.